අපි බලමු තනිකඩව ඉන්න ඔයාට ඉදිරියේදී මොකද වෙන්නේ කියලා ටැරොට් වලින්. ඔයා මේ වෙලාවේ තනියම ඉන්නේ නිකම් නෙමෙයි. හිත සූදානම් වෙන කාලයක්. පරණ ආදරයක වේදනාවක් තවම හිත ඇතුලේ ටිකක් තියෙනවා වෙන්න පුළුවන්. හරි කෙනා එනකම් වෙයිට් කරන එනර්ජි එකක් තමයි තියෙන්නේ. ළඟදී අලුත් කෙනෙක් හමු වෙන්න පුළුවන්. ඒ කෙනා මුලින්ම යාළුවෙක් වගේ තමයි ඔයාට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාට සෙල්ෆ් ලව් එක වැඩි කරගන්න කියලා පණිවිඩයක් තියෙනවා. හදීසි රිලේෂන්ෂිප් වලට යන්න එපා කියලා මෙතන එනර්ජි එකකින් කියනවා. ඔයාට ගැළපෙන කෙනා හරිම කාම්, සීරියස් ටයිප් එකේ කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ ලව් පාර්ට් එක ඉක්මනට වෙනස් වෙන්න යනවා. මේ අවුරුද්ද ඇතුළත ඔයාට අනිවාර්යෙන්ම ආදරයක් ලැබෙන්න පුළුවන්. හරිම කෙයාරින් ආදරයක්. ෆයිනල් මෙසේජ් එක ඔයා තනිව ඉන්න එක తాවකාලිකයි. හරිම කෙනා හමු වෙන්න තියෙනවා. නමුත් ඉවසීම වැදගත් වෙනවා. මම හිතනවා ඔයාට මේ ටැරොට් රීඩින් එක රෙසිනේට් වෙන්න ඇති කියලා. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔබට සුබ දවසක් වේවා.